බලෑනි දෙමෙසන විද්‍යාලය ලෙස අපි මෙවර බලෑනි කඳවුරේදී හොඳ අභියෝගයක් ලබා දී ජයග්‍රහණයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. පසුගිය වසරේ බලෑනි කඳවුරේ අනුශීලතාවේදී නාගත් කල සමස්ත ලංකා කඳවුරේ 4 ස්ථානය ලබාගත් අපගේ ශිෂ්‍ය බර කණ්ඩායම මෙවරද ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙවර බලෑනි ඇගේ කඳවුරේදී පැවැත්වෙන ඝන සර්ව පරීක්ෂණය, ශාරීරික අධ්‍යාස පරීක්ෂණය වගේම විවිධ ප්‍රසංග පරීක්ෂණය, ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය වැනි පරීක්ෂණ සියල්ලටම ශිෂ්‍ය බර කණ්ඩය හොදාකාරව මුහුණ දී මෙවර බලෑනි ඇගේ කඳවුරේ විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට අපි මෙවර බලාපොරොත්තු වෙමු. අපි 12 වන බලෑනියේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අද දින සිට ආරම්භ වන ඇගීම් කඳවුරකට සහභාගී වෙමින් ජයග්‍රහණය කරමින් ඉදිරියට පැවැත්වෙන ගමන්ලූස් තරඟාවලියට සහභාගී වෙමින් ජයග්‍රහණය කිරීමට අප උත්සාහ කරනවා. අපි 12 වන බලෑනිය නියෝජනය කරමින් අලුතර විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍ය බර කණ්ඩය. ඉතින් අද අපි සහභාගී වෙලා තිනවා 2026 බලෑනි තෝරා ගැනීම කඳවුර. ඉතින් අද අපේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍ය බර කණ්ඩය බලෑනි තෝරා ගැනීම පරීක්ෂණය අපේ උපරිම හැකියාවන් පෙන්වු කළා 2026 වසරේදී පැවැත්වෙන සමස්ත ලංකා ගේම් කඳවුර සඳහා සහභාගී වීමට අපේ උපරිම දක්ෂකම් පෙන්වලා මේ ජයග්‍රහණය අත්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට බලෑනි ඇගීම් කඳවුර ඉස්සරහට 1200ක් සූදානම් තුමනේ. සියලුම දෙනා පූර්ව මධ්‍යස්ථානයේ සේනා විධායකගේ සමාජ තාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. තාමත් උද්‍යෝගීමත්ව කැපවීමකින් යුතුව සැරෙන්වරු ඒ වගේම කණ්ඩභාර නිලධාරීන්ගේ ඒ බලෑනි අනදින නිලධාරීන් ඇතුළු සියලුම විධායක අධිකාරිවරු ඕනිම්බාර නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ නිසි වේලාවට මෙම ඇගීම් කටයුතු සඳහා සහභාගී වී ඔබගේ කාලය කළමනාකරණය කර ගැනීම තාමත් වැදගත් කාරණාවක් වෙනවා මෙම පුහුණු කඳුරේ. ඔබගේ අනාගතය, ඔබගේ ඇගීම් කටයුතු, ඔබගේ පෙළපාරිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන ඔබ සැමට ස්තුතියි. අඳුරගත වෙන ශිෂ්‍යකට බාලක බාලිකාවන් සඳහා ප්‍රයෝජන